සමහර කෙනෙකුට මේ මනුස්ස භවයෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නැහැ කියලා කල්පනා කරන අවස්ථා අපි දකිනවා. සමහර අය. ඔය ඇත්තු දැක්කනම් පහුගිය මෑතක එක අම්මා කෙනෙක් තමන්ගේ පුංචි පුතාගේ බෙල්ල කපලා තමන්ගේ ජීවිතේ නැති කරගෙන මේ ලෝකෙන් සමුගත්ත තාමත් ඛේදනීය අවස්ථාවක අපි දැක්කා. ඇයි ඒ ලැබිච්ච මනුස්ස භවයෙන් මනුස්ස ජීවිතේ නියමාකාර ඵල ප්‍රයෝජනයක් ගන්න මේ තමන්ට තේරුමක් නැති වුණාම මනුස්ස භවයේ තමන්ට ලැබිච්ච ජීවිතේ වටිනාකම මේ අනිත් කෙනාගේ ජීවිතේ වටිනාකම අවබෝධ නොකරගත්තාම ඔය වගේ දේවල් සිද්ධ කරගන්න පෙරෙනවා. ප්‍රශ්නේ මොකක්ද? අපට ලැබිලා තියෙන මනුස්ස භවය කිය මනුස්ස භවයට තමයි මනුස්ස ජීවිතයට තමයි හානි සිද්ධ කරන්නේ. කිසිදු අවස්ථාවක මේ ජීවිතයට හානි සිද්ධ කරගන්න හොඳ නැහැ. සිද්ධ කරන්න හොඳ නැහැ. මේ මනුස්ස භවය පිළිබඳව විතරක් නෙවෙයි මනුස්ස ජීවිතය පිළිබඳව නෙවෙයි සියලුම ජීවිතයන් පිළිබඳව. මොකද ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කිසිදු අවස්ථාවක පරපණ නසන්න එපා. අතානං උපමං කප්පානහනේ නගහතේ. තමන් උපමාවට අරගෙන කිසිදු කෙනෙකුට කරදරයක් නැත්නම් කිසිදු කෙනෙකුට හානියක් පීඩාවක් වද හිංසාවක් කරන්න එපා. තමන් උපමාවට ගන්න අතානං උපමං කප්ප. තමන් උපමාවට ගත්තහම මේ කිසිදු අවස්ථාවක තව කෙනෙකුට කරදරයක් කරන්න යන්නේ. මොකද තමන්ට රිදෙනවා වගේ තමන්ට දැනෙනවා වගේ අනිත් කෙනාට රිදෙනවා අනිත් කෙනාට දැනෙනවා. තමන්ගේ ජීවිතයේ ඇති වටිනාකම තේරුම් ගන්න අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ධර්මානුකූලව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න. එහෙම නොවුනොත් එහෙම සංසාරේම අගාධයට ඇදගෙන වැටෙනවා මිසක් ගොඩේ ඉන්නක් නම්